ඔයාලා ජොබ් එකකට කටාර එන්නද බලන් ඉන්නේ. මගේ වීඩියෝ වලට කමෙන්ට් දාලා ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි කටාර වලට ජොබ් එකකට එන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඒ ගැන ඔයාලට කියන්න ලෑස්ති වුණා. ඉතින් එහෙනම් හැමදාම වගේ පිළිගන්නවා මිස්ටර් බන්ඩි මගේ YouTube channel එකට. ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා ඔයාලා හැමෝම වෙනද වගේම. එහෙනම් ජොබ් එකකට කටාර වලට ලංකාවේ ඉඳන් එන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. අපි මුලින්ම කතා කරමු ඔයාලා කටාර වලට ජොබ් එකකට එනවා නම් ඔයාලා ඒකට රෙඩි වෙන්න ඕනේ කොහොමද කියලා. මුලින්ම ඔයාලගේ පාස්පෝර්ට් එක ඔයාලගේ පාස්පෝර්ට් එක හදාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඕනම රටකට යනවා නම් පාස්පෝර්ට් එක ළඟ තියෙන්න ඕනේ. ඊට පස්සේ හොඳ CV එකක් සහ කවර් ලෙටර් එකක්. කවර් ලෙටර් එකක් අත්‍යවශ්‍ය නෑ කටාරවල ගොඩක් තැන් වලට. ඒ වුණාට හොඳ CV එකක් හදාගන්න ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් සේරම හොඳට දාලා හොඳ ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්නේ ප්‍රොෆෙෂනල් CV එක හදාගනිද්දී ඔයාලගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් ඔයාලගේ එක්ස්පීරියන්ස් ඒ වගේම රෙෆරන්සස් ඔයාලා කලින් වැඩ කරපු තැන්වල රෙෆරන්සස් අනිවාර්යෙන් ඒකට ඇඩ් කරන්න අමතක කරන්න එපා. බොරු ඒවා දාන්න හදන්න එපා. මොකද ඔයාලගේ අලුත් කම්පැනි ඔයාලා ගැන හොයද්දී ඔයා රෙෆරන්ස් නම්බර් වලට ගොඩක් වෙලාවට කතා කරලා බලනවා. ඒ වගේම ඔයාලගේ contact details අනිවාර්යෙන් හරි contact details දාන්න. අනිවාර්යෙන් ඔයාලගේ email එක, contact number එක, බොහෝ විට WhatsApp number එක අනිවාර්යෙන් ඔයාගේ CV එකට දාන්න වග බලා ගන්න. ඒ වගේම මේ ගල්ෆ් කන්ට්‍රි එකට එනවා නම් තවත් විශේෂ දෙයක් තමයි ඔයාලට අරාබි භාෂාව පුළුවන්ද කියන එක. ඇත්ත වශයෙන්ම කිව්වොත් අරාබි අත්‍යවශ්‍ය නෑ. හැබැයි අරාබි භාෂාව ඔයාලට පුළුවන් නම් ඔයාලට ඒක හොඳ ප්ලස් පොයින්ට් එකක් වෙනවා ඔයාගේ ජොබ් එකකට ඇප්ලයි කරද්දී. ඒ වගේම කියන්න ඕන තව විශේෂ කාරණාවක් තමයි ඔයාලගේ උපාධි සහතිකයක් තියෙනවා නම් ඒක experience certificates සහ other qualification certificates. ඒ හැම certificate එකක්ම foreign ministry එකෙන් සහතික කරගන්න ඕනේ. කියන්නේ attach කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ කටාර් රජයේ ඒ attach කරපු certificates අනිවාර්යෙන් ඉල්ලනවා. ඉතින් ඒ attach කරන එකට පොඩි කාලයක් යනවා. ඒ හින්දා ඔයාලා job එකට එන්න කලින් ලංකාවේ ඉද්දි ඒ ටික attach කරගෙන තියෙන එක හොඳයි. ඒ වගේම හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක්. ඔයාගේ හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝ කීපයක් අරන් තියාගන්න පාස්පෝර්ට් සයිස්. මොකද ID හදද්දී සහ අනිත් පාසස් වර්ග මෙහි ඇවිල්ලා හදද්දී ඔයාලගේ ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ලංකාවෙන් එද්දිම ෆොටෝස් ටිකක් අරගෙන එන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ පාස්පෝර්ට් එක, ඔයාගේ සර්ටිෆිකේට්ස් ටික, ඒ වගේම ඔයාගේ ජාතික හැඳුනුම්පත, ඒ වගේම ප්‍රොෆෙෂනල් ෆොටෝ එක. ඒ ටික ෆිසිකලි වගේම අනිවාර්යෙන් ස්කෑන් කරලා ෆෝන් එකේ තියාගන්න PDF විදිහට. මොකද ඒ ඩොකියුමන්ට්ස් ඔයාගේ කම්පැනිට අවශ්‍ය වුණොත් ඔයාලට PDF විදිහට තමයි ඉල්ලන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා ඒ ටික කලින්ම රෙඩි කරලා තියාගන්න කිසිම කලබලයක් නැතුව ඔයාලට ඊට පස්සේ ෆෝන් එක තියනවා නම් යවන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් ඔයාලගේ ඩොකියුමන්ට්ස් ටික සේරම රෙඩි කරගෙන ඉවරයි නම් අපිට දැන් පුළුවන් ජොබ් එකක් හොයාගන්න. මේක තමයි වීඩියෝ එකේ හොඳම හරිය. එහෙනම් අපි බලමු කොහොමද කටාරවල ඔයාලට ජොබ් එකක් හොයාගන්න කියලා. හරි. එහෙනම් කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ? මුලින්ම අපි කතා කරමු ඔන්ලයින් ජොබ් පෝර්ටල්ස් ගැන. ඉතින් ඔන්ලයින් ජොබ් පෝර්ටල්ස් ගැන කතා කරද්දී අපට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් මේ ගල්ෆ් රටවල් වලට විශේෂ වූ වෙබ්සයිට්ස්. මම ඒ වෙබ්සයිට්ස් වල ලින්ක් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒවත් ගිහලා චෙක් කරන්න. අපිට ඉස්සලාම් බලන්න පුළුවන් bait.com. ඒක මම කියවන විදිහ හරියට දන්නේ නැහැ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක ඔයාලට ගිහලා විසිට් කරලා බලන්න. bait.com, gulftalent.com, indeed.qa සහ norkigulf.com. ඉතින් මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා විශේෂයෙන්ම කටාරවල තියෙන ජොබ්ස් වලට හොයාගන්න පුළුවන්. මොකද මේ වෙබ්සයිට්ස් එක විශේෂයෙන්ම තියෙන මේ ගල්ෆ් රටවල තියෙන ජොබ්ස්. ඒත් එක්කම අපර කතා ගන්න පුළුවන් මේ කටාර් වලට විශේෂ වූ වෙබ්සයිට්ස් ගැන. ඒ ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම කතා කරමු කටාර් ලිවිං කියන වෙබ්සයිට් එක ගැන. මේ කටාර් ලිවිං කියන වෙබ්සයිට් එකේ ජොබ්ස් කියන කැටගරි එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් කටාර් වල තියෙන ජොබ්ස්. MZAD කටාර්. මම ඒවා කියවනවා හරියට දන්නේ නැත්නම් මම හින්දා ලින්ක්ස් ටික පහලා දාන්නම්. අනිවාර්යයෙන්ම ගිහලා චෙක් කරලා බලන්න. දැන් අපි කතා කරමු ඔයාලට කටාර් වල තියෙන ස්පෙસિෆික් කම්පැනි එකකටම එන්න ඕන නම් ඒකේ කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියලා. උදාහරණයක් විදිහට අපිට කටා එයාර්වේස් කම්පැනි එක, ඊට පස්සේ හමාඩ් මෙඩිකල් කෝපරේෂන්, කටා එනර්ජි අන්නේ වගේ මෙහි තියෙන ලොකුම කම්පැනිස් වලට ඔයාලට ජොබ් එකකට එන්න ඕන නම් ඒ කම්පැනි එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ජොබ්ස් පෝස්ට් කරලා තියෙන තැනින් ඔයාලට හොයාගන්න පුළුවන් ඒ කම්පැනි වල තියෙන වේකන්සිස් මොනවාද කියලා. හරි ලේසියෙන් ඔයාලට ඒවා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් ඒ වගේ ලොකු කම්පැනි එකකට වැඩ කරන්න try කරලා බලන්න. මේ ක්‍රමය ගොඩක් සාර්ථක ක්‍රමයක්.
ඉති වෙබ්සයිට් ඔන්ලයින් වලින් ජොබ් එකක් හොයාගන්න නම් මෙන්න මේ කිව්ව සයිට්ස් වල අනිවාර්යෙන් බලන්න. මම කලින් කිව්වා වගේ ඒ සයිට්ස් වල ලින්ක්ස් ටික මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලා කැමති නම් කොහොමද ජොබ් එකක් ඇප්ලයි කරන්න කියලා බලන්න මට කමෙන්ට් එකකින් එක කියන්න. මම ඒකට වෙනම වීඩියෝ එකක් කරන්නම් කොහොමද ලංකාවේ ඉඳන් කටාර වල ජොබ් එකක් ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා. හරි එහෙනම් දැන් අපි කතා කරමු ලංකාවේ ගොඩක් අයගේ ජනප්‍රියතම ක්‍රමය ඒ තමයි ඒජන්සි එක through කටාර වලට ජොබ් එකකට එන එක. මොකද මම ආවෙත් ඒජන්සි එක through. දැන් මම මේ වීඩියෝ එකේ කියන්නම් මම ආපු ඒජන්සි එක මොකක්ද කියලා. හරි ඒජන්සිස් ගැන කතා කරද්දී ඒජන්සිස් නම් ඉතින් ලංකාවේ වැහි වැහැලා තියෙනවනේ. මම කියන්නම් මෙහෙම. ඉතින් ඔයාලා ඒජන්සි එකට යනවා නම් අනිවාර්යයෙන්ම යන්න කලින් ඒජන්සි ගැන හොයලා යන්න. විශේෂම කරන්න ඕන දේ තමයි මෙන්න මේක. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ SLBFE කියන වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඔයාලා ඒ යන්න හදන ඒජන්සි එක ඒකේ රෙජිස්ටර්ඩ් ඒජන්සි එකක්ද කියලා. ඉතින් ඒක ඔයාලා හොඳට මතක තියාගන්න ඒජන්සි එකට යනවා නම් අනිවාර්යයෙන්ම SLBFE වෙබ්සයිට් එකේ චෙක් කරලා මිසක් නයි යන්න එපා ඒජන්සි වලට. මම SLBFE වෙබ්සයිට් එකේ ලින්ක් එකත් පහලා දාන්නම්. ඔයාලා ඒකට ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලා ඒජන්සි එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ඒජන්සියකින් තව රට ගියපු කෙනෙක්ට කතා කරලා කන්ටැක්ට් එක හදාගෙන බලන්න ඒජන්සිය කොහොමද යාලා කියන විදිහට වැඩ කරනවද කියලා. ඉතින් කටාර වලට එන්න හොඳ ඒජන්සියක් මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම ගොඩක් දැකලා තියෙනවා ඔන්ලයින් එකේ එමරල්ඩ් මෑන් පවර් එකයි මහට් මෑන් පවර් එකයි මේ කටාර් ගල්ෆ් වලට එන්න ගොඩක් ප්‍රසිද්ධ ඒජන්සිස්. ඉතින් මම කටාර වලට ආවේ People Connect ඒජන්සි එකෙන්. ඒක තියෙන්නේ කොළඹ World Trade Center එක ඉස්සරහා සෙලින්කෝ ටවර් එකේ. ඔයාලා ගිහින් බලන්න. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ එමරල්ඩ් එක තියෙනවා මහට් එක තියෙනවා. ඒ වගේ මම ආවේ People Connect එකෙන්. ඉතින් ඔයාලා ජොබ් එක හොයනවා නම් ඒජන්සිස් වලට ගිහිල්ලා බලන්න. ඉතින් SLBFE වෙබ්සයිට් එක විතරමයි ලංකාවෙන් ඔයාලා රටකට ජොබ් එකකට එනවා නම් අනිවාර්යෙන් ඔයාලට විශ්වාසවන්ත තියෙන වෙබ්සයිට් එක SLBFE විතරමයි. ඉතින් SLBFE වෙබ්සයිට් එක ගැන ඔයාලා විශේෂයෙන් දැනගන්න කැමති නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මම SLBFE වෙබ්සයිට් එකෙන් කොහොමද ජොබ් එකක් හොයන්නේ, ජොබ් account එකක් හදන්නේ කොහොමද, ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා මම අනිවාර්යෙන් වෙන වීඩියෝ එකක් කරන්න. ඒ කියන්නේ ඉතින් ඒකට කැමති නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි. මේත් එක්ක මම ඔයාලට කියන්නම් ඔයාලා ජොබ් එකකට ඇප්ලයි කරපුවාම ඒ වෙන ප්‍රොසීඩියර් එක මොනවා එකක්ද කියලා. හරි. ඉස්සෙල්ලාම ඔයාගේ CV එක සහ කවර් ලෙටර් එක ඔයාලා සබ්මිට් කරනවානේ. ඉතින් ඒ CV වලින් තමයි ඔයාලව සිලෙක්ට් කරගෙන ඔයාලව ඉන්ටර්විව් එකකට කෝල් කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ඉන්ටර්විව් එක වීඩියෝ කෝල් ඉන්ටර්විව් එකක් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලගේ ඉංග්‍රීසි දැනුම අනිවාර්යෙන් වර්ධනය කරගන්න ඕනේ. මං කියන්නේ මේ IELTS කරන්න කියලා නෙමෙයි. මොකද මේ ගල්ෆ් වලට එද්දී ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමක් තිබීම ප්‍රමාණවත් ඔයාලට මැනේජ් කරගන්න පුළුවන් නම්. ඉතින් විශේෂයෙන්ම ජොබ් එකකට ගල්ෆ් වලට එනවා නම් ඉංග්‍රීසි භාෂාවට අමතරව අරාබි භාෂාව සහ හින්දි භාෂාව ඔයාලා දන්නවා නම් ඒක ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඔයාලව ජොබ් එකට සෙලෙක්ට් වෙන්න. ඉතින් මේ ඉන්ටර්විව් එකව සිලෙක්ට් වුණා නම් ඔයාලට ස්පොන්සර් කෙනෙක් දැනටමත් හම්බෙලා ඉන්නේ. එතකොට ඒ ස්පොන්සර් ඔයාලට ඔයාලගේ වීසා එක ඇප්ලයි කරනවා. ඉතින් මේ වීසා ඔයාලට හම්බෙන්න ඔයාලට අනිවාර්යයෙන්ම මං කිව්වා වගේ වළංගු පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ. ඒ වගේම අර සහතික කරපු සහතික ටික එයාලට අවශ්‍ය වෙනවා. ඒ වගේම පාස්පෝර්ට් සයිස් ෆොටෝස්, ඒ වගේම ලංකාවෙන් ගත්තු මෙඩිකල් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඔයාලා ඇප්ලයි කරන්න දන්නේ නැත්නම් ඒක ඔන්ලයින් ඇප්ලයි කරන විදිය ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඒක මේ උඩ පැටන කාඩ් එකෙන් ගිහලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම පැහැදිලි කරලා තියෙනවා ඔන්ලයින් කොහොමද ලෝකේ කොහේ හිටියත් පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් වීසා වැඩේත් හරි ගියාට පස්සේ ඔයාලට කටාර වලට එන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙහි මෙඩිකල් එකක්. ඒ මෙඩිකල් එක සමහර කම්පැනි වල අපේ ලංකාවෙම ඒ කටාර වල කරන මෙඩිකල් එකක් කරනවා. එහෙම කරොත් ආයි මෙහෙදි කරන්න ඕනේ නැහැ. ලංකාවේදී කටාර වල මෙඩිකල් එක කරේ නැත්නම් ඔයාලා මෙහෙට ආවට පස්සේ මෙඩිකල් එක කරන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ බයෝමෙට්‍රික්ස් ස්කෑන් පරීක්ෂණ ටික මෙහෙදි කරනවා. ඊට පස්සේ තමයි ඔයාලට ඔයාලගේ රෙසිඩන්ට් පර්මිට් එක ඔයාලගේ කටාර ID එක හම්බෙන්නේ. ඊට පස්සේ ඔයාලට නීති අනුකූලව කටාර වල වැඩ කරන්න පුළුවන්. හරි. දැන් ඉතින් ඔයාලා කටාර වලටනේ එන්න හදන්නේ. එතකොට කටාර වලට ආපුවම කටාර වල විදිහට ඔයාලට ජීවත් වෙන්න වෙනවා. ඉතින් කටාර වල ඇවිල්ලා ජීවත් වෙද්දී මොන වගේ ජීවන විදමක් යයිද කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඒකත් බැලුවේ නැත්නම් මේ උඩ කාඩ් එකෙන් ගිහිල්ලා බලන්න. ඉතින් ඒකෙදී මම හැම පැත්තම කවර් කරලා තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට්, ෆුඩ් කෝස්ට්, රූම් කෝස්ට් සහ අනිත් දේවල් වලට මොන වගේ වියදමක් යනවාද කියලා මම මේ වීඩියෝ එකේ කවර් කරලා තියෙනවා. ඒකත් අමතක කරන්න නැතුව ගිහිල්ලා බලන්න කියලා මතක් කරනවා. ජොබ් එකට කටාර එනවා නම් මම තව වැදගත් කරුණු ටිකක් කියන්නම් ඔයාලට මතක තියාගන්න ඕනි. කිසිම වෙලාවකට ඔයාලා ඒජන්සි එකට යනවා නම් SLBFE වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා නැති ඒජන්සි එකට යන්න එපා. ඒවට සල්ලි බඳින්න එපා. ඊට පස්සේ ඔයාලට කොන්ට්‍රැක්ට් එක හම්බුනහම කොන්ට්‍රැක්ට් එක හොඳට කියවන්න. දෙපාරක් තුන් පාරක් හොඳට කියවන්න. ඒ වගේම බලන්න ඔයාලට accommodation, medical,
ටිකට්ස් යාලා ඔෆ කරනවාද කියලා ඒවගේම වැඩ කරන පෑගාන සහ රැකයා කොන්දේ සිටිකත් යවල බලන්න මහරි ප්‍රශ්න තියෙනවනම් ඒජන්සික තරුණ යන්නවාලා වාට ඒජන්සකින් ප්‍රශ්න කරන්න පුළුවන් මේකේ මෙහෙම තියෙන්නේ අයි කියලා ඒ වගේම අපට විශ්වාස කරන්න බැරි තරම් හොඳ බෙනිෆිට්ස් දෙනවා කියලා තියෙනවා නම් ඒක එකපාර විශ්වාස කරන්න යන්න එපා මොකද ඔයාලා ජොබ් එකක් ගැන දන්නවනම් සාමාන්‍යයෙන් ඒ ජොබ් එකට හම්බෙන බෙනිෆිට්ස් අර ඊට වඩා වැඩි දෙයක් යාලා දෙනවා කියලා තියෙනවා නම් ඒක බොරුවක් වෙන්න පුළුවන් හින්දා ඒ ගැන හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයාලා දැන් කටාරවලට එන්න ඉන්න හින්දා කටාරවල ආගමන නීති ගැන හොඳට දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒකට තියෙන හොඳම තැන තමයි කටාරවල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ වෙබ්සයිට් එක. ඒ කියන්නේ The Ministry of Interior website in Qatar. ඉතින් ඒකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඔයාලා කටාරවලට එන්න කලින් මෙහි තියෙන නීති රීති පිළිබඳ හොඳ දැනුවක් අරන් එන එක ඔයාලටම හොඳයි. මම ඒකේ ලින්ක් එකත් පහර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරි එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා ලංකාවේ ඉඳන් කටාර වලට ජොබ් එකකට එන්න ඉන්නව නම් ඔයාලා කරන්න ඕනේ මොනවද කියලා මම ඔයාලට කියලා දුන්න වීඩියෝ එක. ඉතින් තව මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා. මම දන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා මෙහෙම කිව්වත්. එහෙම ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම මේ කමෙන්ට් ෂෙයාර් කරන් බලලා මම වෙන වීඩියෝ එකක් කරන්නම් කමෙන්ට්ස් වලට උත්තර දෙන වීඩියෝ එකක්. ඒ වගේම තවත් ඉතින් කටාර ගැන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවත් කමෙන්ට් එක දාන්න. මගේ Facebook, TikTok, Instagram Mr. Bunny pages තියෙනවා. ඉතින් ඒව වගේනොත් ඔයාලට මාව contact කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. කටාර වලට ජොබ් එකක් හොයාගෙන එන්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ හැමදෙනෙටම. ඉතින් මටත් ඕනේ මට පුළුවන් විදියට වචනකින් හරි ඔයාලට හෙල්ප් එකක් වෙන්න. කාගේ හරි ජීවිතයක් සක්සස් වෙනවා නම් මගේ සතුට ඒක තමයි. එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් එන්න ඉක්මනටම මතක් කරන්න කැමතියි Mr. Bunny මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like එකක් දාන්න මේ වීඩියෝ එකට. එහෙනම් කට්ටිය පරිස්සමෙන් ඉන්න මම ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්. එහෙනම් I'll see you in the next video.